ඔව් අනේ මට කැවිලි හදන්නත් පුළුවන් අපේ ආච්චිගෙන් මම ඉගෙන ගත්තේ කැවුම් කොකිස් මුං අලුවා එකිමෙකි හැමදේම. ඔයාගේ අම්මා පුදුම වේවි. ඌගේ අම්මා නෙවෙයි උඹේ අම්මයි මේ කයිවාරු අහලා පුදුම වෙන්නේ. ඔහොම ඉඳලා ඵලයන්කො මගුල් දෝලාවෙන් මිනිහක් ගෙදර සතියෙන් නැන්දම්ම උඹට පයින් ගහලා එලවයි. මම ඔයාට ඕති වර්ගයක කේක් හදලා දෙන්නම්. බටර් කේක්, චොක්ලට් කේක් හදන්න සිම්පල්. මට ඕඩර්ස් උත් ආවා. කොහෙද අපේ අම්මා කැමති නෑනේ. කවද්ද උඹ කේක් හැදුවේ? අනික අවන් එකක් නැතුව උඹ කබල දාලාද කේක් එක බේක් කළේ? උඹලා වගේ උන්ට රැවටෙන්න කොල්ලොත් ඉන්නවනේ. උන්ට කේක් නෙවෙයි මැටි කන්න වෙන්නේ. අපි පොඩි තැනකින් පටන්ගෙන දියුණු වෙමු. මම රොටි ඊරුමසුයි හදන්නම් පාරේ තියාගෙන විකුණමු. අපේ තාත්තත් හරි ආසයි මම හදන රොටි ඊරුමස් එක්ක කන්න. ඒ බං ඊරුමස් කෙසේ වෙතත් උඹ කවද්ද මේ වහලයට රොටියක් පිච්චුවේ කියපන්. මම සතියක් ඉස්පිරිතාලෙද්දි උඹට බත් තඹ දුන්නේ උඹේ තාත්තානේ. අද තාත්තා ගෙදර ආවම මම අහන්නම්කෝ දුවගේ ඊරුමස් හොත් එක්ක කාපු රොටි වල රස. නිකන් ඒ කොල්ලව රවටන්න එපා. කුස්සියට ඇවිත් ඊයන්න ඉගෙන ගනි. අනේ එපා. මම ආස නැහැ කඩෙන් කන්න. මම තුන් වේලටම අපි දෙන්නට මොනවා හරි හදන්නම්. ඔක මොකද්ද මම මේ ගෙදර 5 දෙනෙක්ට උයන්නේ? කවද්ද මේ ගෙදර උඹේ අතින් ලිපපත්තු උනේ? අඩුම ගානේ හොද්දකට ලුණු දාලා තියෙනවද? අදත් තාත්තට කඩෙන් බුරියානි ගෙන්න කිව්වා ඔයා පිළිගන්න. ඔකත් උඹ වගේම හරකෙක් වෙන්න ඇති. බබා අපි බැන්දම මම ඔයාට චිකන් හදලා කරවිල බැදලා කිරිකොස් හදලා රසට බත් හදලා හබුන් කියලා කවන්නම්. අනේ බොරු කියන්න එපා. චිකන් හදන්න කලින් බිත්තරක් වතුරට දාලා තම්බන්න ඉගෙන ගනි. අනික දුවේ ඔය මෙනියු එක හැදුවත් උඹේ නැන්දම්මගෙන් මටයි ගුටි කාන්න වෙන්නේ. මොකෝතන ජෝඩු දාලා කියවිල්ල ඉවරයක් නැහැ. මම කියලා තියෙනවා ඔය දෙන්නට එක ළඟ ඉඳ ගන්න එපා කියලා. හරියට ගෑණී මිනිහයි වගේ කියවිල්ල. දැන් මේ එක්කෙනෙක් වෙන තැනකට යනවා. පුදුම කතාවක්නේ. උපරිම සුදුසුකම් තියෙනවා කතානායක වෙන්න. ආචාර්ය උපාධිය විතරයි අඩු. තාත්තා ජපන්නේ දිනේ. තැපලෙන් උපාධිය වන්න කියනවා. කතා පෙට් දන ගහ ගන්නවා. මොනවද ඔතන වෙන්නේ? මම මෙතන මැරීගෙන උගන්වද්දි මේ දෙන්න ගජරාමයට කතාව. නැගිටිනවා දෙන්නම. හිට ගන්නවා පුටු උඩ. දැන් කරන කතාව පන්තියටම හැන්න කරනවා. නෝනලා දෙන්න සාකච්ඡාව ඉවරද? රටවල් අල්ලන්නද දෙන්න එක හුටු හුටු ගාගා කියුවේ. මොකද්ද මම දැන් ඉගැන්නුවේ? මොකද ප්‍රශ්නයක් ඇහුවම 17 එඹරෙන්නේ. ඉසුරි මොක බය වුනේ? පන්තියේ නෙවෙයිනේ හිටියේ. පොලේ බඩු විකුණනවද? මෙතනට ඇහෙනවා කතාව. කතික තරකට නම දෙන්න කිව්වම ඩෙස්ක් එක අස්සේ හැංගුණා. හිටගෙන අහන් ඉන්නවා. ඔතන දෙන්න එක පැනලා යන්නද කතාව? මොකක් තේරුන්නේ නැහැ. තේරෙන්න අහන් හිටියද? තේරෙයි ඔලේවල් ෆේල් වෙලා හේන් කොටන්න යද්දි. අන්න එදාට ඔය වගේ කෑ ගහලා පැල් කවි තමා කියන්න වෙන්නේ. සමීර මෙතන කතා මඩුවක් කියලා හිතුවද? හරි කතා කරන්නනේ ඕනේ. ලැස්ති වෙනවා හෙට උදේ රැස්වීමේ කතා කරන්න විනාඩි 10කට කතාව හදා ගන්නවා. ලෙඩ නිවුඩු දැම්මොත් පහුවද අම්මා එක්ක එනවා. අප්පා ඔතන හත් මාළුව හදන හැටිද කතා වෙන්නේ. අපිටත් ආසයි දැනගන්න. හොද්දට ලුණු දැම්මද? මුළු පන්තියටම නරක නාමේ තමුලා දෙන්න නිසා. යනවා එළියට ප්‍රින්සිපල් දැන් එන වේලා. නිපුණි ඔතන වෙනම ක්ලාස් එකක් දාලාද? මෙහෙ එනවා ඉස්සරහට. දැන් උගන්වනවා අද පාඩම මුළු පන්තියටම. එක පන්තියට ගුරුවරු දෙන්නෙක් කොවන්නේ නැහැ. මම ඉන්නම් එළියට වෙලා. උඹ හම්බ වුණ එක හොඳයි. කාන්තිගේ කෙල්ල බාස් එක්ක පැනලා ගිහින්. මම මේ නාන්න ගියෙත් ලිදලගේ ගෑනු ටිකට පණිවිඩය දෙන්න. උඹ විතරයි එතන අඩුවට හිටියේ. යකෝ උඹ බීඩි බීලා එවිත් පේරගහ විනාශ කරන්න එපා. උඹට හැදෙන්න බැරි නම් පේරගහටවත් හැදෙන්න දීපන්. දැන් කීපරක් ඕක එරියද වැහුවද? එක්ක ඕකේ දොර එරලා තියපන් නැත්නම් ඕකේ බඩුව එළිය තියපන්. ඕක කක්කුස්සියේ දොර නෙවෙයි ඔය හැටි අරින්න වහන්න. කැඩුනොත් හැදිලි නෑ. මට බෑ මේවා කන්න. වෙන මුකුත් නැද්ද? කාපම් මාව. ඇයි මේව කන්න බෑරි? අම්මට පිස්සුද කෑ ගහන්නේ? පිස්සු කාටද කියලා අහපන් උඹේ මහා එකගෙන්. ආන් ඉන්නවා සාලි ටීවී නරඹ. කන්න මුකුත් නැද්ද අම්මේ? හරිම බඩගිනි. පුදුම ගින්නක් නේ උඹට තියෙන්නේ. උදේ ඉඳන් කීපාරක් කීයක් නම් දේවල් ගිල්ලද? බලපන් උඹේ බඩට පෙරේතයක්වත් ආවේශ වෙලාද බලන්න. අම්මේ ටීවී බලන්න දුන්නොත් මම පාඩම් කරනවා. අවුනි නෑ. මම දන්නවනේ උඹේ පාඩම් කිරිලා. උඹ පාඩම් නෙවෙයි ලාඩම් ගහයි. මගේ මුකුත් නාහා එතන ගිහින් පොරවන් නිදාගනි.